හෙලෝ එවරිවන් ඔයගලන්ට කොහොමද? මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් සතුටින් ඉන්නවා ඇති කියලා. ඉතින් මං ගොඩක් කාලෙකට පස්සේ තමයි YouTube එකට වීඩියෝ එකක් කරන්නේ. මොකද පහුගිය දවස් ටිකේ ටිකක් බිසි වෙලා හිටපු නිසා. ඉතින් ඔන්න මං ආයෙත් යුනිවර්සිටි එකට ආවා. ඉතින් මං කලින් වීඩියෝ එකක ඔයගලන්ට කිව්වානේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉඳලා ඒ හැම දෙයක්ම මම ෆයිනලයිස් කරලා ඉවර කරා කියලා. ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ මගේ ලයිෆ් එකේ අලුත් chapter එකක් පටන් ගන්න. ඉතින් අද මගේ very first day එක යුනිවර්සිටි එකේ work කරන්න තමයි මම යන්නේ. ඉතින් මේ උදේම සාරියකුත් ඇඳගෙන ලෑස්ති වෙලා ඉන්නේ. මේ යාළුවා මගේ මොකක් හරි එකක් අහනවා. ඒකට මම මොන හරි කියන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා මම හිතුවා මේ වීඩියෝ එක voice over කරන්න ඕනේ කියලා. ඉතින් උදේ පාන්දර ලෑස්ති වෙලා දැන් ඉතින් යුනිවර්සිටි එකට යන්න තමයි හදන්නේ. අපි බලමු ඉස්සරහට මේ වීඩියෝ එකේ මම මොනවද ඔයගලන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් මම subscribe කරලා මට comment කරලා මගේ අඩුපාඩු කියපු හැමෝටමත් ගොඩක් thank you. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් වගේ නෙවෙයි දැන් work කරන කෙනෙක් විදිහට තමයි ඉතින් මේ යුනිවර්සිටි එකට යන්නේ. ඉතින් work කරනකොට ඔයගොල්ලෝ දන්නවනේ අපි අපේ responsibilities හරියට කරන්න ඕනේ. අපිට time එකක් දීලා තියෙනවා. on time අපි එතන ඉන්න ඕනේ. එතකොට අපිට කලින් දීලා තියෙන දේවල් වලට අපි prepare වෙන්න ඕනේ. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක්ට වඩා ගොඩක් responsibilities තියෙනවා work කරනකොට. ඉතින් මේක මගේ very first day එක නිසා මම හිතුවා වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. බලන්න උදේ පාන්දරම කොච්චර ලස්සනද කියලා. වීව් එක ගොඩක් කල් මිස් වෙලා තිබුණා. ඉතින් දැන් ආයේ ඒ වීව් එක හැමදාම උදේට අපිට දකින්න පුළුවන්. බලන්න හරිම ලස්සනයි. එදා පොඩ්ඩක් රැස් නිසා අඳුර වගේ තිබුණා. ඉතින් ওই විදිහට දෙන්න ලෑස්ති වෙලා දැන් මම science faculty එනේ. ඉතින් අපි science canteen එකෙන් තමයි කන්නේ. කාලා ඉතින් work කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ අද. දැන් ඔය යන ගමන් තමයි මම මේ වීඩියෝ ටික ගත්තේ. එහෙමයි අපි ඉගෙන ගත්ත යුනිවර්සිටි එකේම අපිට ස්ටුඩන්ට්ස්ලාට උගන්වන්න chance එකක් හම්බ වෙනවා නැත්නම් එහෙම work කරන්න හම්බ වෙනවා කියන එක ගොඩක් මම හිතනවා වටිනවා කියලා. මොකද අපි ඉගෙන ගත්තා වගේම අපිට පුළුවන් නම් අපි ස්ටුඩන්ට්ස්ලාටත් අපි දන්න දේවල් ෂෙයා කරන්න. ඇත්තටම කිව්වොත් ඒක අපේ ජොබ් එක. ඉතින් ඒක හරිම හොඳ දෙයක්. ඉතින් මම ඇත්තටම ආසාවෙන් තමයි ඩෙමොන්ස්ට්‍රේට් ආවේ. හිතන තරම් ඒක ලේසි නැහැ. ඒක අමාරුයි. නමුත් ඒක හරිම සැටිස්ෆැක්ෂන් එකක් තියෙන ජොබ් එකක් කියලා මම හිතනවා. එතකොට මේ තියෙන අපේ ලැබ් එක. ඉතින් ෆස්ට් ඩේ එක නිසා මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. නමුත් ලැබ් එක ඇතුලේ අපි කරන දේවල්, උගන්වන දේවල්, ඒ වගේ දේවල් නම් ඇත්තටම වීඩියෝ කරන්න බෑ. එහෙම වීඩියෝස් හදලා මම දාන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ෆස්ට් ඩේ එක නිසා මම මේ විදිහට පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් ඔතන අපේ ලැබ් එක ඉවර වෙලා එළියට එනකොට මෙන්න මේ ලස්සන මොනරාව මම දැක්කා. ඉතින් මම යාව වීඩියෝ එකට ගන්න ඕන කියලා හිතුවා. බලන්න රුහුණ කොච්චර ලස්සනද කියලා. ඉතින් එයා මෙතෙන්ට වෙලා ඉන්නවා. ඒ වීව් එකත් හරිම ලස්සනයි. ඉතින් ඒ නිසා මම ඒක වීඩියෝ එකකට ගත්තා. ඉතින් ওই විදිහට දවසේ මුල් කාලේ ඉවර වුණා. ඉතින් ඇත්තට මේක අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් හරිම සතුටුයි ඒ එක්ස්පීරියන්ස් එක ගැන. ඉතින් ওই විදිහට ওই වීව් එකේ ලස්සනත් මම පොඩක් වීඩියෝ එකකට අරගෙන මං හිතන්නේ ඊට පස්සේ අපි ගියේ ලන්ච් එකට. මම නම් ඒව වීඩියෝ කරන්න වෙලාවක් තිබුණේ නැහැ. මොකද අපි ලන්ච් එක ඉක්මනට අරගෙන ආපහු එන්න ඕනේ අපේ ලැබ්ස් වලට. ඉතින් ওই විදිහට තමයි ෆස්ට් ඩේ එකේ වැඩ ටික සිද්ධ වුණේ. ඉතින් මං දිගටම YouTube එකට වීඩියෝස් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගෙන් සමහරක් අය අහලා තිබුණා වීඩියෝස් දාන්න නැද්ද එහෙම කියලා. ඉතින් ඔය තියෙන තවත් දවසක්. ඉතින් එදා දවස නම් ස්ටුඩන්ට්ස්ලාට ප්‍රැක්ටිකල්ස් තිබ්බේ නැහැ මං හිතන්නේ. එතකොට අපේ ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලන්ගේ ප්‍රැක්ටිකල්ස් රෙකෝඩ් කරලා ඒගොල්ලන්ගේ රෙකෝඩ් බුක්ස් ඔක්කොම සබ්මිට් කරනවා. එතකොට අපි ඒ රෙකෝඩ් බුක්ස් ඔක්කොම බලලා ඒගොල්ලන්ගේ වැරදි කියලා දීලා ඒව කරන්න ඕනේ. ඉතින් දැන් මම ඒකට තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මට එතකොට මතක් වුණා අපි ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉන්නේ ස්ටුඩන්ට් වෙලා ඉන්න කාලෙත් අපිට මේ විදිහටම ඩෙමොන්ස්ට්‍රේටර්ස්ලා අපිව ගයිඩ් කරා. එතකොට අපේ ලෙක්චරර්ස්ලා අපිව ගයිඩ් කරනවා ප්‍රැක්ටිකල්ස් වල සහ තියරි වල. ඉතින් මට මතක් වුණේ අපි ෆස්ට් ඉයර් ඉන්න කාලෙත් ඉතින් අපිට මේ විදිහට ඩෙමොන්ස්ට්‍රේටර්ස්ලා හිටියා. ඉතින් අපේ වැරදි අඩුපාඩු ඒගොල්ලොත් අපිට කියලා දුන්නා. ඉතින් අද මං හිතුවා මගේ වීඩියෝ එකකින් ඒගොල්ලන්ට shout out කරන්න ඕන කියලා.
ඉතින් මේක පොඩි වීඩියෝ එකක්. මම ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩක් thank you. subscribe කරපු හැමෝටම thanks again. Keep watching guys. Bye bye.